ඔන්න ගොඩ කාලෙකින් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද මං අරන් ආවේ කොහොමද ඔයාගේ Windows 11 unsupported PC වලට හරියට Windows 11 අප්ග්‍රේඩ් කරන්න කොහොමද කියලා. ඔයාලා දැන් මේ දකින්න ඇති මම මේ Windows 11 දාලා තියෙන්නේ 4th gen PC එකට. හැමෝම දන්නවා 4th gen PC වලට Windows 11 support නැහැ. 8th gen තමයි අඩුම support කරන්නේ. මේ විදිහට ඔයාලට මම කියලා දෙනවා හරියටම bypass කරලා Windows 11 unsupported PC එකට දාන්න කියලා. මම මේ කියන ස්ටෙප් ටික හරියටම ඔයාත් කරන්න. එතකොට ඔයාලට හරියට මේ වගේ Windows 11 දාගන්න පුළුවන්. ඔයා Windows 11 ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයා දැන් PC එකේ තියෙන Windows එකේ ලැන්ග්වේජ් එක මොකක්ද කියලා බලා ගන්න ඕනේ. ඒකට මේ කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක බලලා හරියටම කෝඩ් එක දාලා ඔයාලට පුළුවන් තියෙන ලැන්ග්වේජ් එක හොයාගන්න. ඔයාලට මම මේ කෝඩ් එකක් දැන් දෙන්නම්. ඔයාලට මේ කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක අරන් කොපි කරලා දාලා ඔයාගේ ලැන්ග්වේජ් එක හොයාගන්න පුළුවන්. ඔයාට මේ කෝඩ් එක රන් කරගන්න ඔයාගේ PC එකේ සර්ච් බාර් එකේ CMD කියලා ටයිප් කරලා CMD එක අරගෙන CMD එකට මේ කෝඩ් එක දාන්න. දාලා එන්ටර් කරාට පස්සේ ඔයාට එනවා ලැන්ග්වේජ් එක. ඒක බලලා ඕනේ ISO එක ගන්න. මම දැන් Windows 11 ISO එක කලින් ඩවුන්ලෝඩ් කරලා තින්නේ US එක. ඔයා කලින් Windows එක ඉංග්‍රීසි ඉන්ටර්නැෂනල් එක කරන්න තියනවා නම් ඔයා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ඒක. මම දැන් අරන් තියෙන US ඉඳලා US එක ඩවුන්ලෝඩ් කරනවා. ISO එක මම කලින්ම ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මේක මම දැන් කැන්සල් කරනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකට ගිහිල්ලා මේක මවුන්ට් ක්ලික් කරන්න. මවුන්ට් ක්ලික් කරලා ඔයාලට මේක රන් වෙන්න වෙලා යනවනම් ඔයාලට පුළුවන් ෆයිල් මේ ISO එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. එක්ස්ට්‍රැක්ට් කරත් මවුන්ට් කරත් ඔයාලට වෙන්නේ මේ ෆයිල් ටික show වෙන එක විතරයි. ඔයාලා මේ show වෙන ෆයිල් ටික copy කරගෙන ඔයාගේ C ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒකේ හදන්න ෆෝල්ඩර් එකක් Win11 කියලා. ඒ හදපු Win11 ෆෝල්ඩර් එකට අර කොපි කරගත්ත ෆයිල් ටික ඔක්කොම පේස්ට් කරගන්න. හරි. දැන් අපි මේ පේස්ට් කරගත්ත මේ ටික මෙහෙම තියලා ඔයාලට මම දීලා තියෙන ඊළඟ කෝඩ් එක කොපි කරගෙන CMD එක ඕපන් කරලා CMD එකට මේ කෝඩ් එක පේස්ට් කරගන්න. පේස්ට් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරලා පස්සේ ටික වෙලාවකින් ඔයාලට පේනවා මේ වගේ Windows 11 ISO එක ESC ෆයිල් එකක් විදිහට එනවා ඉන්ස්ටෝල් කරන්න. ඔයාලට මෙතනින් පුළුවන් Windows 11 ඉන්ස්ටෝල් කරගන්න. මෙතනින් ඉන්ස්ටෝල් කරනකොට ඔයාලට අර වගේ TPM බලන්න, storage, processor මුකුත්ම බලන්නේ නැහැ. ඒක ඔක්කොම skip වෙලා තමයි මෙතනින් යන්නේ. ඒ හින්දා ඔයාලට බස් යන්න නැතුව මෙතනින් හරියටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මෙතනින් ඉන්ස්ටෝල් කරනකොට ඔයාලට ෆයිල් ටික තියාගන්න ඕනේද, ඩිලීට් කරන්න ඕනේද, ඒ ටික සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට පුළුවන් සාර්ථකව ඔයාගේ ෆයිල් ටික තියාගෙන Windows 11 වලට අප්ග්‍රේඩ් වෙන්න. මෙහෙම අප්ග්‍රේඩ් කරා කියලා PC එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. කලින් Windows පාවිච්චි කරා වගේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ සාර්ථක Windows 11 පාවිච්චි කරන්න නම් RAM එක අඩුම මේ 4GB කියලා කිව්වට 8GB වත් තියාගන්න. 4GB තියලා පාවිච්චි කරන්න පුළුවන්. ටික දවසක් යනකොට ස්ලෝ වෙන්න බලනවා. ඒ හින්දා RAM එක 8GB තියාගන්න. processor එක නම් ලොකුවට බලපාන්නේ නැහැ. 4G අවුලක් නැහැ. RAM එක 8GB තියාගත්ත නම් ඇති. තව එකක් තියෙනවා. ඔයා hard එක නම් use කරන්නේ hard එකට වඩා SSD එක පොඩ්ඩක් ස්පීඩ්. ඒ හින්දා ඔයාලට කාලයක් Windows 11 අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් SSD එකක් තියෙනවා නම්.
SSD එකට කලින් Windows install කරලා තියෙනවා නම් මේකෙන් install වෙන්නේ ඒකරම තමයි. ඒ හින්දා hard එකට නෙමෙයි install වෙන්නේ. ඔයාගේ SSD ගන්න නැත්නම් ඔයාට install වෙන hard එකට. එතකොට ඔයාට slow වෙන්න පොඩ්ඩක් ඉඩකඩ තියෙනවා. RAM එක පොඩ්ඩක් වැඩි කරගන්න ඔයාට පුළුවන් සාර්ථක Windows 11 දාගෙන පාවිච්චි කරන්න. ඔයත් මේ වගේ හරියටම Windows 11 install කරා නම් මේ වගේ screen එකක් ඇවිල්ලා install වෙන්න පටන් ගනී. මේක ටික වෙලාවක් යනවා install වෙන්න. සමහර අයගේ පැයක් විතර යනවා slow ගේ නම් speed වගේ නම් පැය භාගයකට වඩා අඩුවෙන් install වෙන්න පුළුවන්. install වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Windows 11 format නොවි හරියටම update වෙලා තියෙනවා. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මගේ PC එකට මම ආයෙ install කරලා පෙන්නුවේ මගේ තිබ්බ ෆයිලුත් එක්කම ඔක්කොම තියෙනවා. මොකුත් delete වෙලා නැහැ. ඔයාට පුළුවන් මේ වගේ හරියටම Windows 11 upgrade කරගන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕන අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ආයෙ දවසක හම්බෙමු.